क्रीडा विद्या आचार्य कथिकाचार्य आर्य नरसिंह महाराज बौद्ध चिकित्सक आवर्जन महात्मेद मगे आराधने पिलिගෙන නිකවණී කොට ලැබුවගෙන මගේ අවකාශ ස්තුතිය ප්‍රවේශනවා. ඒ වගේම මගේ වැඩ කටයුතු වලට මට ඉතාමත් සහාය දක්වමින් මගේ දේද උදා ඒගොල්ලෝ ඇත්තටම මට බොක්ස් සහාය දක්වනවා මේ වගේ වැඩවලට. මොකද ගෙදර ඉන්නවත් වෙලාවක් නැහැ. සාමාන්‍ය පොලිස් සමාජිකයන් කර ඉන්න දින වෙලාව කොහොමද? ඒවා කොහොමද සිගෙන ඒවා කරන්න ඒවා කරන්න මට ඒ වගේ තත්ත්වයකට එන්න වෙන්නේ නැහැ. ඉතින් මට සහාය දක්වමින් මට අමතක වෙන දේවල් මතක් කරමින් මගේ ජීවිතය කොහොම උදව් කරනවා මට ඒ වගේ රාජකාරී මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඒ වගේම මගේ නිවේදන කටයුතු හේවන යසෝදා වෙනුවෙන්ද මාධ්‍ය ආයතන වලින් පැමිණ සිටින මගේ සහෝදර පිරිසද ඒ වගේම මේ අවස්ථාවේ මාවැලි කේන්ද්‍රයේ සේවක සේවිකාවන්ට විශේෂයෙන් ආරක්ෂාංශයේ අයටද මගේ අවංකාද ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මේ පිරිස සමග මේ තමන්ගේ සිසු තමන්ගේ දරුවන් තමන්ගේ විවාහ වී සිටින්නට බලාපොරොත්තු වන අය සමග මේ සායන පැමිණි ඔබ සියලු දෙනා බොහොම ස්තුතියි. ඔබගේ මේ පැමිණීම අපට ගෞරවයක් ගෞරවයක්. ඒ නිසා ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතෙක් මා සමග දිගු ගමනක් අවුරුදු 3ක් වුණ කාලයක් මා සමග සිටි සෑම දිනම බෙදා හදාගත් සියලුම සිසුන්ට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී නමනවා. මුලින්ම මා කිව්ව ලෙසම ඔබ නොසිටින්නට මට මෙවැනි අවස්ථාවකට එන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබගේ උනන්දුවක් තිබුණා අපේ වගකීම් දීමත් එක්ක ඔබ සෑහෙන දුරක් ගෙවිලා තියෙනවා. ඉදිරියටත් ඔබට ඉදිරියට යෑමට බොහොම ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඒ සඳහා ඒවා උදා කරගෙන මංජුල ඉදාලවදින මාතා දුලෙසම තව තවත් ඉදිරියට ඉගෙන ගන්න ඔබට ඉදිරියට ආයතන තියෙනවා මේ ගමන මගින්. ෆිට්නස් කියන්නේ දවසින් දෙකකින් එහෙම නැත්නම් අවුරුද්දකින් දෙකකින් ඉවර කරන්න පුළුවන් පාඨමාලා නෙවෙයි. අවුරුදු ගාණක් ඉගෙන ගත්තා තවත් මදි. මමත් අවුරුදු 30කට වැඩි කාලයක් 30කට 40කට වැඩි කාලයක් අපි ඉගෙන තියෙනවා ෆිට්නස් ගැන. තවත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම රාජසිංහ මහත්මයා වගේ අය බොහෝ කාලයක් විදේශ රටවල කිව්වා වගේ ගොඩාක් වුණු ආදාරලා තියෙන අය. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට ගන්න ගොඩාක් දුර තියෙනවා. ඉගෙන ගන්න උගක් දේවල් තියෙනවා. මාස 6කින් එහෙම නැත්නම් අවුරුද්දකින් උගන්වලා ඉවර කරන්න බෑ. අවුරුදු ගාණක් ඉගෙන ගන්න දේ තියෙනවා. ඉතින් ඒවා ඉගෙනගෙන මුලින්ම ඉදිරියට යන්න කියලා මගේ මේ ඔයගොල්ලන්ට ස්තුති කතාව සමග මම ආයෝජනය කරනවා. මොකද එතකොට තමයි ඉටිකු සාතිකයේ තියෙන වටිනාකම ඔයගොල්ලන්ට තියන්න පුළුවන් වෙන්නේ. මොකද හැම දෙයක්ම අලුගෙන ගන්නදී තව අවුරුද්දක් යනකොට වෙනස් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපි කුඩා කාලේ එහෙම නැත්නම් තරුණ කාලේ කරපු ව්‍යායාම දැන් වෙනකොට මොකක්ද වෙනස් වෙලා තියෙනවා. ඉතින් තව අවුරුදු 10ක් යනකොට තවත් වෙනස් වෙන්න තියෙනවා. ඔබ
වෙනස් වුනේ නැත්නම් අප්ඩේට් වෙනවා කියලා කියන්නේ අප්ඩේට් වුනේ නැත්නම් ඔබට ඉදිරියට යන්න බොහොම අපහසුයි. මොකද නවීන ලෝකයක් එක්ක යන්න නම් ඒ නවීන ලෝකයේ තියෙන සියලුම පූර්වික ක්‍රම ආධාරات දෙන්නේ. ඒ තුලින් තමයි ඔබට හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ඔබ සියලු දෙනාටම මගේ අදතිම සුබ වන්දනවා. ඒ වගේම සියලු දෙනාටම මේ අවස්ථාවට වැඩි සියලු දෙනාටම බොහොමත් ස්තුතියි. සුබ අනාගතයක්. ඔබට බෙහෙවින්ම ස්තුතියි සරත් විජේවර්ධන මැතිතුමනි. ජීවිතය ගැන අපි අලුත් විදිහට හිතන්න පටන් ගන්න පුළුවන් වෙන්නට ඕනේ. අදින් පසුව ඔබට ලෝකයේ ඕනම තැනක වෘත්තීය පුහුණුකරුවන් විදිහට වැඩ කටයුතු අරගන්නට පුළුවන්. අන්න තරුවක් කඩන් වැටෙනවා. ඉක්මනට ප්‍රාර්ථනාවක් කරන්න. කවදම හරි දවසක මේ විදිහට ඔයා අහලා ඇති. තරුවක් කඩන් වැටෙනකොට කරන ප්‍රාර්ථනාවක් හරියනවා කියලා අපි දන්නවා. හැබැයි ලොකු වෙන්න අපි දන්නවා තරුවක් කඩන් වැටෙද්දී ප්‍රාර්ථනාවක් කරපු විදිහටම ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවන බව. ඒ තරුව දිහා බලාගෙන අපිට බොහෝ වැඩ කරන්නට සිද්ධ වෙනවා. මොකද ඒ තරුව දිහා බලාගෙන වැඩ නොකරුවොත් අපිට අපේ බලාපොරොත්තු සාර්ථක කරගන්නට වෙන්නේ නැහැ. ඉතින් අලුත් බලාපොරොත්තු එක්ක ලෝකයේ ඕනම රටක යෝග්‍යතා පුහුණු උපදේශකවරයෙක් විදිහට ඔබට කටයුතු කරන්නට අවස්ථාව අදින් පසුව ලැබෙනු ඇති. ඉතින් ඉන්ටර්නැෂනල් ස්පෝර්ට්ස් සයන්ස් එවරුමින් ඔබට සුබ ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදී උත්සවයේ සියලු වැඩ කටයුතු මෙතනින් සමාප්ත කරනවා. ඒ වගේම පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔබේ සමූහ ඡායාරූපය ලබා ගත්තා. ඒ වගේම දිවා ආහාරය සෝදානම් කර තිබෙනවා. ඉතින් ඔබට ඒකත්